හායි ඔන්න ඉතින් මම අද ඔයගලන් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ලස්සනයි කිව්වට ඉතින් මට නම් ලස්සනයි. ඔයාලට කොහොමද දන්නේ? මගේ ගේවත්ත වටේ රවුමක් තමයි එකගෙන යන්න හදන්නේ. ඉතින් පොඩි වෙනස්කම් ටිකක් මම මගේ මිදුලට කෙරුවා. මිදුල පොඩ්ඩක් ඉතින් අස්පස් කරලා, තනකොළ පොඩ්ඩක් ගලවලා, මල් පැල පිළිවෙලා කරලා ඔන්න ඕව ටිකක් තමයි ඉතින් අද දවසේ කළේ. ඉතින් ඒක මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඔයාලත් එක්කම මේ ටික කරනවා. ඉතින් මේ තියෙන්නේ මගේ දෙහි ගහ. මේ ඉතින් දෙහි ගහේ ගෙඩි ටිකක් එහෙම මල් ටිකක් එහෙම හැදිලා ඉතින් අවුරුදු කාලෙට කොහොමත් ගස්වල ලස්සනට ගෙඩි හැදෙනවා මල් හැදෙනවා නේද? ඒකට ඉතින් වසන්ත කාලය කියලාත් හඳුන්වනවා නේද? ඉතින් බලන්නකෝ මගේ ඇන්තුවරියෙන් පැල ටික මම දෙහි ගහ යටින් තිබ්බා. මේ මගේ අදහසක් නන් නෙමෙයි. මගේ නංගිගේ අදහසක්. නංගි කිව්වා අපෝ අක්කේ ඔයාගේ මල් හැමතැනම හරිම කැතයි පිළිවෙලක් නැහැ කියලා. ඉතින් එයාම ඇවිල්ලා ගල් ටිකක් පොඩ්ඩක් තියලා ඉතින් පිළිවෙලක් කරලා මට පැල ටික තියලා දීලා ගියා. මේක කරලා නම් දැන් සතියක් විතර වෙනවා. බලන්නකෝ මේ කොළ ටික හොඳට තද කොළ පාටට තියනවා නේද? ඒ කියන්නේ පැල ටික නිරෝගී කියන එක. ඉතින් පොල්ලෙඩි පොඩ්ඩක් ලං කරලා ඒ වගේ තියෙන අඩුපාඩු පොඩ්ඩක් හැදුවා. ඉතින් ඒ නිසා දැන් ආයෙත් උන අලුතින් මල් ටිකක් පිපීගෙන එනවා. මොකද මේවා ටිකක් බාල වෙන්න පටන් ගත්තා. තද අවුවේ තිබිච්ච හින්දා. ඉතින් අපි හිතුවා ගේ ඉස්සරහා තියෙනකොට අවුව සැර වැඩේනේ. ඉතින් පිටිපස්සට පොඩ්ඩක් ගන්න. ඉතින් මගේ කුස්සිය පිටිපස්සේ තමයි මේ ටික තියෙන්නේ. ඉතින් ගෙදර ඉස්සරහා වගේම නිවසේ පිටිපස්ස පැත්තට ඉතින් අපි ලස්සට තියාගන්න බෑ. ඉතින් මල් පැල ටික තිබ්බට පස්සේ පුංචි පෙනුමක් ඒ හරියෙත් ආවා. මගේ ලොකු ගස්ලබු ගහට ඉතින් මේ හරිය තියෙනවා. මම ඒක නම් වලට පෙන්නලා නැහැ ඉතින්. ඉතින් ඔන්න ඔහොම තමයි මම අද ඔය ටික වලට අරගෙන එන්නේ. ඉතින් නංගිගේ අදහසක් අනුව ඒ ටික පොඩ්ඩක් ඉතින් තියාගත්තා. මොකද හෙවන ඕනේනේ. මේ දවස්වල ගොඩාක් අවුවයි අපේ පැත්තට. පේනවනේ මේ තියෙන කොච්චි පැලේ ඉතින් ටිකක් කොළ වේලිලා. එහෙම වෙන්න හේතුව තද අවුවක් වටින හින්දා තනකොළ පොඩ්ඩක් පොළවේ වැවිලා හින්දා තමයි මෙහෙම තියෙන්නේ. මේ මගේ අතිවාරමුට තමයි මම මෙහෙම හිටවලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ මගේ ගෙදර බාගෙට හදලා තියෙන්නේ කියලා. ඉතින් අතිවාරෙම තනකොළ බවලා තියෙන රස්නේ අඩු වෙන්න. ඉතින් ලස්සනට තියාගන්න එපා කොහේ හිටියත් අපි නේද? ගේ කෑලි කියලා නැහැ. ඉතින් කරපිංච පැලයක් හිටව ගත්තා. මගේ වත්තේ කරපිංච හදන්නම බෑ. ඒ හින්දා ඉතින් මල් පැලයක් වගේ තමයි බලාගන්නේ. ඉතින් එක මිටිස් ගහක් තියෙනවා. ඔන්න මිටිස් කරල් හැදිලා. එළවලු ගොඩක් වගා කරන්න බෑ. මොකද මේ ඌරුමියෝ ඉන්නවා. ඌරුමියෝ ඇවිල්ලා හාරනවා. ඊට පස්සේ යාලා මුල් කනවනේ. එතකොට ඉතින් තියාගන්න අමාරුයි. අපේ නම් ඉතින් සත්තු වත්තක් තමයි අපේ ගෙදර තියෙන්නේ. මම දවසක ඔයාලට සත්තු කොච්චර ඉන්නවද කියලා වීඩියෝ එකක් අරන් පෙන්නන්නම්කෝ. මට ඉතින් සත්තු හදන්න ඕනයි කියලා දෙයක් නැහැ. ගොඩක් සත්තු අපේ වත්තට එනවා. වත්ත කියන්නේ මගේ ඉතින් නිවසට එනවා. ඉතින් ඕන් මගේ බුලත් වෙලක් තියෙනවා. පේනවනේ මේ දවස්වල බුලත් කොහොමද කියලා. ඉතින් පොඩ්ඩක් කොරි වෙන්න බලනවා. ඒ වගේම මේව දඩු කපන්න බෑ පායන හින්දා. වැහි කාලෙට තමයි මේ වගේ දඩු කපන්න ඕනේ. එතකොට හොඳ සරුවට වැල හැදෙනවා. හැබැයි ඉතින් මෙතන තියෙන්නේ මේ මුරුංග ගහට ගිහිල්ලා හින්දා වදුල පොඩ්ඩක් වැටිලා තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් නිසරු ගතියක් තියෙනවා. ඉතින් මගේ රම්පා පැලෙත් පෙන්නන්නම්කෝ නේද? රම්පාත් ඉතින් හිටව ගත්තට වරදක් නැහැ. හැබැයි ඉතින් අපි සාමාන්‍යයෙන් අපිට සුත්තෙන් වල හිටව ගන්න එපා. මොකද රම්පාවල එහෙම කන්න හොඳ නැහැ කියලා කියනවා. පිළිකාකාරක හැදෙනවා කියලා. මුරුංග ගහකුත් තියෙනවා. ඉතින් ඒ අතරේ පෙන්ටාස් ගහත් මං කපලා දැන් මේකත් සති 3ක් විතර වෙනවා කපලා දැන් බලන්න දළු දාලා ලස්සනට ඒකෙත් මල් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි නේද? ඉතින් ගහක් උනත් ඕන විදිහකට අපිට ඕන විදිහකට ඒක හදාගන්න ඊට පස්සේ පොහොර ටිකක් දාපුවාම ලස්සනට මල් හැදෙනවා. ඉතින් මගේ දෙලුම් ගහ ගැන විශේෂයෙන් කියන්න එපා. ඉතින් දෙලුම් ගහට මම ගොඩක් ආදරේ. ඒකේ හැමදාම මල් තියෙනවා, ගෙඩි තියෙනවා. එක ගෙඩියක් හරි එනවා ඉතින්. මේ පාරේ නම් ඔන්න හොඳට ගෙඩි අල්ලලා ඉතින් මේ shopping වල දාලා තියෙදි කැටයි තමයි ගේ ඉස්සරහා තමයි මේක හොඳටම තියෙන්නේ. හැබැයි ඉතින් shopping වල දැම්මේ නැත්තම් මට සත්තුන්ගෙන් මේක ආරක්ෂා කරගන්න බැරි වෙනවා. මොකද අපේ වත්තට ගිරව් වෙනවා. ඒ වගේම තමයි මේ ලේන්නු ගොඩක් ඉන්නවා. ඉතින් ලේන්නු ඉන්න හින්දා හරිම අමාරුවෙන් තමයි මම මේවා පරිස්සම් කරගන්නේ. ඉතින් යාළුවට ගෙඩියක් තියෙනවා කොහොමද ඉතින් දෙන්න එපේ කන්න. එයාලා අමුමින් හැම ගෙඩියම හපනවා. ඒක නිසා shopping මුරියක් දාපුවාම shopping මුරිය දාලා යටින් කට කඩලා තමයි තියෙන්නේ. එතකොට මේකට අර ගෙඩිය කුණු වෙන්නේ නැහැ. එතකොට නැත්තම් මේ shopping මුරියට තැම්බෙන්න බලනවනේ. එහෙම වෙන්නේ නැහැ යටින් කට ඇරියහම. ඉතින් දැන් මම මේ හදන්නේ shopping මුරියේ ලෙහෙලා වලට ගෙඩියක් වෙන්නන්නේ. ඔන්න බලන්නකෝ. එහෙම දැම්මට පස්සේ ඒවට සත්තු බෝ වෙන්නේ නැහැ, දලඹු වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට තියෙනවා.
ඒ වගේම තමයි යාළුවනේ දෙලුම් හදන්න හරිම ලේසි. දෙලුම් ගස් වලට සාමාන්‍යයෙන් දැලඹු වෙනවනේ. මේ දළු දානකොට එතකොට අලු ටිකක් දිය කරලා ගහට ගහන්නේ. එහෙම නැත්නම් මුලට දාන්න අලු ටිකක් වටේට. එතකොට ඒ ගස් වලට දැලඹු හානිය නැති වෙනවා. පණුවෝ එහෙම කරදර එන්නේ නැහැ. ඉතින් මේ මල් පැලේ වල මීට කලින් දැකලා ඇති මගේ පරණ වීඩියෝ වල තිබුණා මේ අපේ ගෙදර තනකොළ කපන්න ඉන්නේ මාමා කෙනෙක් එයාට වයසයි. ඉතින් මේ හින්දා එයා ඒක කපලා තිබුණා. නැවත පැලුණාට පස්සේ අනේක වලට පෙන්නන්නේ. වින්ක පැලේ මම දැම්මා බිමට. ඒක තිබුණේ හාල් බෑග් එකක. ඉතින් මේ තියෙන්නේ පුවක් වර්ගයක්. ඔයාලා දැකලා තියෙනව නේද මල් පුවක්? මේවට තව නමක් කියනවා මට ඒ නම නම් මතක නැහැ. මේවා කන්න නම් බෑ. ඉතින් ලස්සනින්ද පෙන්නුවා. ඉතින් මගේ පුංචි පුංචි මල් ටිකකුත් ඉතින් තියෙනවා. පේනවනේ. ඒ වගේ දැන් මේ දවස්වල මල් ඉතින් අවුවයිනේ. අවුව නිසා මේක මං අලුතෙන් තමයි හදාගත්තේ. ඒ කියන්නේ අලුතෙන් නැවත අතු කඩලා හිටෙව්වා. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. මල් අඩු වෙලා තියෙන්නේ. ඉතින් හැමතැනම වගේ මල් හිටවලා තියෙනවා. ඉතින් මල් පෝච්චි කෙනකන් කියලා මං වලට හැමදාම කියනවනේ. ඉතින් ඔහොම තමයි තාමනම් ගෙන්න ගන්න බැරුව කියා. ඉතින් ඒ වුණත් ඉතින් ඒක වරදකුත් නැහැ නේද? ඉතින් මගේ ඇපල් ජම්බු ගහ. මේ තියෙන මගේ ඇපල් ජම්බු ගහ. මේකේ ගෙඩි ඉදුනහම හරියට ඇපල් හැදලා වගේ මුළු ගහ පුරාම මේ ගහ ගොඩාක් උස ගිහින් තියෙන්නේ. මොකද තාප්පේ ගහලන තියෙන ගේ වටේටම. ඉතින් සත්තුවා එනවා ඒ තාප්පේ ගෙහුවත්. ඌරුබියෝ. ඉතින් තාප්පේ ගහලා හින්දා මේ ගහ ගොඩාක් උසට හැදෙන්නේ. මේ තියෙන කටුකුරුඳු ගහ. ඒකෙත් හොඳට ගෙඩි අල්ලනවා. වාරෙට මේ පාර නම් අල්ලන්නේ නැහැ. හැබැයි මල් තියෙනවා. මගේ නෙල්ලි ගහකුත් තියෙනවා. නෙල්ලි ගහ නම් මං වලට පෙන්නලා නැහැ. ඉතින් පුංචි ඉඩක් තිබුණාට පර්චස් 10ක ගේ හැදුවට මට ඕන කරන දේවල් හැමදේම හිටවලා තියෙනවා. මට පුළුවන් විදිහට. එහෙම තමයි හොඳ කාන්තාවක් වුණාම ගෙදර හොඳ බිරිඳක් වුණාම නේද? ඉතින් මේ දේවල් හිටවන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අඩුවක්. අනිවාර්යයෙන්ම අපි දෙයක් දැනගන්න ඕනේ. අපිට අවශ්‍ය කරන දේවල් අපි ලස්සනට සිටවල කරලා තියාගන්න. ඉතින් ඔන්න ගෙඩිත් හැදලා තිබුණා. මලුත් පිරීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පොපි ටිකකුත් මම මගේ මල් පාතිය වටේ අලුතෙන් හිටෙව්වා. එතන හෙන අඩුවක් තියෙනවා. රෝස පැලයක්නේ තිබුණේ. ඉතින් රෝස ගස් දැන් මේ දවස්වල දළු දාගෙන එන්නේ. ඒ වගේම දහස්පතියක් තිබුණා. දැන් නම් මැරිලා. ඉතින් එතන හිටෙව්වා ඒ විදිහට. මේ තියෙන්නේ ලිලි. එහෙම නැත්තම් වල්ලුණු. ඔන්න වල්ලුණු පැල ටිකකුත් මං ගෙනල්ලා හිටව ගත්තනේ කැලේ දෙකලා ලස්සනට. ඉතින් ඒ ටිකත් ඔන්න පාතිය ලස්සනට මල් පිපිලා. මල් පිපෙන්න ගත්තාම පේලියට පිපෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් ඔයාලත් හිටව ගන්න. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඉතින් දැන් ඉතින් අවුරුදු කාලෙනේ. ඉතින් පොඩ්ඩක් සුද්ධ බුද්ධ කරලා දාන්න ඕන ගේ වටේට. ඉතින් තනකොළත් වැවිලා ඒ වගේම මේ තාප්පේ යන වැල් జాතියක් තියෙනවා මම ඔයාලට පෙන්නුවේ. අන්න ඒවා හරියට වැවෙනවා. ඒ වගේ මුල් ගොඩාක් යනවා. ඉතින් මේ පාතිය පුරාම තියෙන්නේ ඒකේ මුල්. තනකොළත් වැවිලා තනකොළ අස්සේ ඒවත් තියෙනවා. ඉතින් කොළරොඩු ඕවා මේවා වැටිලා තියෙනවා. අල්ලපු වැටේ වත්තේ තියෙනවා අඹ ගහක. ඒකේ කොළ තමයි මේ වැටිලා තියෙන්නේ. අපිට අඹ ගහක් නැහැනේ. පේර පැලේට ඉතින් හරියට ජරා වෙලා මං හිතුවා ඒ ටික සුද්ධ කරලා දාගන්න. එතකොට හරිම ලස්සනයි. මෙතන තමයි මගේ ඔන්චිල්ලාවක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් සුද්ධ කරගන්න එක තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් ගෙයක් වුණාම තමන්ගේ ගෙවත්ත වුණාම ලස්සනට තියාගන්න ඕනේ. ඒවා සුද්ධ කරලා ඒ කොළ වැඩිපුරන තියෙනවා නම් ඒවා කපලා වතුර දාලා පිරිසුදු කරලා දැන් පේනවනේ තනකොළ වැව්වා අපි රස්නේ අඩු වෙන්න කියලා මම වලට කිව්වනේ මේ අතිවාරම වටේට. ඉතින් ඒ විදිහට මම තරකොඩ වැව්වා. දැන් ඒව සුද්ධ කරා. මොකද ලොකු තනකොළ වැවිලා තියෙනවා. අර වල් තනකොළ එක. ඒක හරි කැතයිනේ. ඒක නිසා සුද්ධ කරා. දැන් මේව ටික වැවෙන්න වතුර දාන්න ඕන. එතකොට හොඳට හැදලා එනවා. මේ පේනවා නේද වල් තනකොළ. ඔන්න වල් තනකොළ වැවිලා. ඉතින් මේවත් අර තනකොළ මැද්දෙන් එනවා. ඒව ටික බලලා ඉතින් කපලා දාන්න ඕන. එහෙම නැත්නම් තනකොළ කපන මැෂින් එකක කපන්න ඕනේ. ඉතින් තනකොළ කපන්න එන මාමා ඉඳ ටිකක් පරක්කුයි. මේ දවස්වල යාට වැඩ වැඩි කියලා කියපු හින්දා මං හිතුවා අතින් හරි සුද්ධ කරලා දාන්න. බලන් ඉන්න බෑනේ කවුරුත් ඇවිල්ලා කරලා දෙනකන්. ඒක හින්දා අපි ඉතින් අපේ දේවල් අපිම කරගන්න ඕනේ. ඒකනේ ඉතින් අපිට කාන්තාව කියලා කියන්නේ. ඉතින් ගියක් පිරිසුදු කරගන්න කම්මැලිකම තිබ්බොත් නම් බෑ යාළුවනේ. ඒක නිසා හැම වෙලාවකම ඒවා කරන්න උත්සාහ කරන්න. ඇඟේ පැත්තේ අසනීප ගතියක් තිබුණොත් මේ විදිහට නැමිලා ඉන්නකොට ඒ දේවල් පවා නැතුව යනවා. හිතේ ප්‍රශ්න තියනවා නම් මේ වගේ පුංචි දේවල් කරනකොට ඒවා අකාමකා වෙලා යනවා. ඔහොම නේද කියන්නේ? ඉතින් එහෙම තමයි. ඊට පස්සේ ඉතින් මේ දේවල් කරලා ඉවර වෙලා ඇඟට හොඳ පිට් එකක් දැනෙනවා. එක්සර්සයිස් කරා වගේ තමයි.
ඉතින් තමන්ගේ මං ආසම කරන දෙයක් තමයි ගෙවත්තේ වැඩ කරන එක. ඉතින් මට මහා පොඩ්ඩක් ඉතින් සුද්ධ කරගත්තා නැත්තම් බැහැනේ. හැම තැනකම ඔය විදිහට පිටිචීල කරලා ලස්සනට තියාගන්න. එතකොට තමයි කෙනෙක් ගෙදරක ගාඩන් එකක් වුණත් ලස්සනයි කියලා කියන්නේ නේද? එහෙම නේද? ඉතින් කෙහෙල් පන්තිම තමයි ලස්සනට වෙවිලා තිබුණා. මං ඒවා සුද්ධ කරලා ඒවා වීඩියෝ එකකින් සුද්ධ කරලා පුළුවන්. ඉතින් වයින් කරලා තියාගත්තාම හිතට නම් මාර්ස් ගොඩාක් වෙලාව අරගෙන හැමදේම ඉවර කරලා සමහර වෙලාවට ඉතින් මිස් කරන වෙලාව ෆෝන් එකේ කාගේ හරි ලයිව් එකකට හරි සෙට් වෙනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඒ වීඩියෝ එකක් කාගේ හරි අපේ යාළුවන්ගේ වීඩියෝ එකක් හරි බලනවා. ඉතින් අද මම කිසිම දෙයක් කරන්නේ නැහැ. ෆෝන් එක වලට ගොඩාක් අර ගෙදර වැඩවලට අවධානය දුන්නා. ඉතින් කාන්තාවක් වුණාම තමන්ගේ ගෙදර තියෙන වැඩවලට අවධානය දෙන්න වටපිට. එහෙම නැති නේද? ඒ ගෙදර ලස්සනට තියාගන්න බැරි වෙනවා. එහෙම නේද යාළුවනේ. ඉතින් විදිහට තනකොළ වලට වඩා නම් ගොඩාක් තිබුණා. ඉතින් වලට පේන්නේ පොඩ්ඩයි. පෝර උරේකට දාලා වුණාට ගොඩාක් තනකොළ වෙවිලා තියෙනවා. ඉතින් ලොකු සතුටක් දැනෙනවා තමන්ගේ ලේසියේ ඉඳලා ඒ වගේම ගොඩ ගහගෙන තැන් තැන් වල ඉතින් යාළුවනේ අද දවසේ ඔයාලා බලපු වීඩියෝ එක කරපතේ නම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න ඔයාලත් කමෙන්ට් අපට ගොඩාක් වටිනවා ඉතින් අඩුපාඩු හදාගන්න ඒ වගේම තමයි මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවෝ දෙයක්ම වීඩියෝ කොල්ලන් ෂෙයා කරලා ඒ වගේම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මගින් දෙයක් දැනගත්ත නම් මේ විදිහට ඔයාලත් මේ වරගෙන යන්න තමන්ගේ නිවස ලස්සන කරගන්න ගාඩන් එක ලස්සන කරගන්න පුංචි හෝ දේවල් ඉගෙන ගන්න මමත් ඉගෙන ගන්න. එහෙනම් අතට ගිහින් එන්න.